හායි යාළුවනේ ඉතින් මගේ channel එකේ මාළු ගැන දාන්න යන පළවෙනි වීඩියෝ එක. ඉතින් අද මගේ ගෙදරදී මාළටන් ටික පෙන්නලා මාළු විස්තර කියලා තමයි ඉතින් අද වීඩියෝ එක යන්නේ. ඉතින් පොඩි දෙයක් කියන්න දිනවා මම සබ්ස්ක්‍රයිබ් කරලා like එකක් දාලා කමෙන්ට් එකක් දාලා මගේ channel එකට කවන්න. එහෙනම් අපි මගේ පළවෙනි ටැංක් එකට. ඒක තියෙන්නේ යාළුවනේ ගේ ඇතුලේ. ඉතින් එහෙනම් අපි ගේ ඇතුලට ගිහලා හම්බෙමු. මෙන්න මේ ටැංක් එක තමයි. ඉතින් ඉන්නකම මාළු පෙන්නන්න මාළු සෙට් එකක් ඉන්න. ඉතින් අපි බලමු මාළු සෙට් එක. ඔන්න ඉතින් යාළුවනේ මේ තියෙන මගේ පළවෙනි ටැංක් එක. ඒකේ අද මාළුන්ට කෑම දැම්මෙත් නැහැ. ඉතින් පොඩි දෙයක් කියන්න තියෙනවා. අපි ඉස්සර ෆිල්ටරෙන් ගැන කතා කරමු. මම මේ ෆිල්ටරේ නම දන්නේ. මේ නම ගහලා තියෙනවා මම ඒක දන්නේ නැහැ. ඉතින් මේ බට දෙක ගහලා ටැංක් එකට වැටෙන තමයි දාලා තියෙන මේ කරන්ට් එක. දාලා තියෙන මේ සෙට් එක. මේක ඉන්න ගැන මාළු ගැන කතා කරොත් ගෝට්‍රෙට්‍රගෙන් පාට සියල්ලම ඉන්න මගාව. මේ යෝඩෝ පාට සියල්ලම ඉන්න. තව ටයිගර් බබ් සෙට් එකක් ඉන්නවා මේ. උන්ගේ 4 දෙනෙක් ඉන්නවා. මං ආසම මාළුව තමයි මේ ඔය කහ පාට ඉන්න ඔය. මෙයාට තමයි මං ගොඩක්ම ආස. තව සීබ්‍රා සෙට් එකක් ඉන්නවා. සීබ්‍රා සෙට් එකක් ඉන්නවා. තව සීබ්‍රාගේ සුදු සෙට් එක්කෙනෙකුත් ඉන්නවා. ඔහොම තමයි මගේ මේ ටැංක් එක තියෙන්නේ. ඉතින් මේක අඩි 1.5 දිගයි අඩියක් පළලයි. එහෙම තමයි තියෙන ටැංක් එක. මේක ප්ලාස්ටික් නේ. මේක ප්ලාස්ටික් ටැංක් එක. මෙතනින් ඔක්සිජන් එක දාලා තියෙනවා. දාලා තියෙන ගල් ගැන කතා කරොත් ගල් කැලි තමයි දාලා තියෙන්නේ. මේ ඉන්නේ පැටිය. අන්න පැටිය. අපි දැන් මුන්ට කැම ටිකක් දාලා බලමු. මම මේක මුන්ට හුරු කරලා තියෙන්නේ. මේක දැන් අරගෙන මේ චූටි ඇට එක තමයි දාන්නේ මේ. ફોකස් වෙන්නේ නැහැ යාළුවනේ. සෙට් එක මෙහෙම තමයි ආවා. මේ ඉන්නේ 4 දෙනාම ආවා. වේල්ටේ කෙනෙකුත් ඉන්නවා. ඔය යන්නේ වේල්ටේ කෙනෙකුත් ඉන්නවා ටයිගර් බබ්ගේ. මගේ නැත්තේ අර පාටෙන් එක්කෙනෙක් නෑ. තව පාටක් ඉන්නවා. අර අමේ ඉන්න කොළ පාට එක්කෙනෙකුත් එක්කෙනෙක් නෑ. අනිත් පාට ඔක්කොම ඉන්නවා. දැන් ඉතින් මෝස්ට් මාළුත් ඉතින් ආස කට්ටිය බලන්න මගේ දැන් යන වීඩියෝ එක. මගේ කුස්සිය තියෙන ටැංක් එක. ඉතින් ඒකට යන්න බලන්න. ඒක ඉන්නේ ඒගොල්ලෝ දන්න කියන මාළුවේ. අපි යන්කෝ බලන්න. මෝස්ට් දැන් අපි යන්න කුස්සිය. එහෙනම් ගිහින් හම්බෙමු. ඉතින් මම ඒ කියපු ටැංක් එක ගාවට ආවා. මේ මගේ පිටපස්ස තියෙන ටැංක් එක. ඉතින් ඒකේ ඉන්න මාළු සෙට් එක. ඉතින් අපි බලමු. මාළු දෙන්නයි ඉන්නේ. ඉතින් උන් දෙන්නව බලමු. ඔය යාළුවනේ ඉතින් මම මේ ටැංක් එක අඩි 1.5ක් දිගයි අඩියක් පළලයි. මේක මම මේ ටයිටට මැද්දෙන් දාලා දින මුන් දෙන කොටා ගන්න හින්දා මේක ඉන්න මාළු ගැන කතා කරොත් මෙතන ඉන්නවා කොළ කන නැත්තම් පොඩ්ඩල් කන කිව්වත් හරි. ඒක කින ඇලෙන් අල්ලපු මේ. තව මේ ගසර නම මොකක්ද මේ? ෆෝටෝස් පැල කිව්වොත් නෑ. කොහොම හරි මේ ගස් ටිකක් තියෙනවා මේ. මෙහෙම ටික තියෙනවා. මේක උඩින් මම මේ දාලා තියෙනවා මේක උඩ හැදෙන්න. මේ ඔන්න ඉන්න වසය මේ. ඉන්න වස ඉදිය. මුග ඔළුවත් තුවාලේලා පේන්නවත් දන්නේ නැහැ. වීඩියෝ වලට ගන්න නේන. මුන් කන්දේ තියෙන පුරුදු වෙලා ඉන්න මස් අනේ ඉතින් මස් කෑල්ලක් කීයක්ද නායිනෙම තියෙනවා මේ මස් කෑල්ල. මං ඉස්සර මේ ටැංක් එකට දාලා තියෙන දේවල් කිව්වොත් ඇලේ වැලි දාලා තියෙනවා. මේ ඇලේ වැලි දාලා තියෙනවා. තව කොට්ටම්බ කොළ කීපයක් ඇඩ් කරලා තියෙනවා. ඔන්න ඉන්නවා එළියේ. මුන් දෙන්න හොටා ගන්න. මුන් දෙන්නගේ වීඩියෝ ටික මම මේ වීඩියෝ එක එකව කරනවා බලන්නකෝ. එතන ඔලුව දාලා ඉන්නවා.
අපි මෙතනට මූව ගෙන්න ගමු. මං ආසම මාළු දෙන්න තමයි මුන් දෙන්න. මගේ අපේ ෆෝන් එකත් පේනවා ඉස්සර වීඩියෝ කරන කොහොම ඉස්සර ඉන්නවා බෑවේ ඔන්න ඉන්නවා ඔය ඉන්නේ දැල්ල කවින්ද මේ පැත්ත පෙන්නන්නම් ඔයාලට ඔය ඉන්නවා දැල්ල මේ ඔය ඉන්නේ දැල්ල එක එළියට ආයෙ යටට ගියා දැල්ල ඔන්න ඉන්නෝඩ මූ කොළ කනේ කරු පාඩල් කනේ ඔන්න කොම යට නිල් පාටනේ නිල් පාට වල තංගාල යනවා ශනික යනවා ඔහොම නම ඉන්නේ ගණන් ගන්න එපා අපේ අම්මා මේ උයනවා අරහෙන් ඒ සද්ද තමයි ඉතින් එහෙනම් මේ ටැංක් එක තියලා තියෙන ඉතින් කුස්සියේ පෙට්ටගම කුඩ මම ඉස්සරහට මුව තව ටැංක් එකට ඇඩ් කරනවා උඩින් බැලුව පේන්නේ මෙන්න මේ ආකාරයෙන් පෙන්නන්න මෙන්න මේ ආකාරයෙන් උඩින් බලුව පේන්නේ මෙන්න මේ ඉතින් ඒ මාල් තමයි ඉතින් තව හොඳ උන්ගේන්න හිතාගෙන ඉන්නවා උන්ගේ ફોકસ වෙන්නේ උන්ගේ හොඳ උන්ගේන්න හිතාගෙන ඉන්නවා ඉතින් ඉතින් මං ඔයාලගෙන් ඉතින් ප්‍රශ්නයක් අහන්නද මං ඉතින් ගොඩ දවසේ වීඩියෝ දැම්මේ නැත්නම් ඉතින් වෙලාවක් නැහැ ඉස්කෝලේ තිබ්බා එහෙම හින්දා ඉතින් ඒ ප්‍රශ්නේ ඉතින් අහන්න තමයි යන්නේ ඉතින් මම බ්ලොග් දාන්නම්ද මාළුන්ගේ වීඩියෝ දාන්නම්ද කියලා ඔයගොල්ලෝ මම ෆොටෝ එකක් දාන්නම් මගේ YouTube channel එකට ඒකට මැසේජ් කරලා එවන්න කමෙන්ට් එකක් දාන්න ඉතින් මාළුන්ගේ වීඩියෝ දාන්නම්ද නැත්නම් බ්ලොග් දාන්නම්ද කියලා ඉතින් වැඩිම ගානක් එන එක තමයි ඉතින් මම ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ ඉතින් ඔන්න ඉතින් අද මම මේ බ්ලොග් එක ඉවර කරනවා එහෙනම් අලුත් බ්ලොග් එකකින් හම්බෙමු මම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න මේ යන්නේ බ්ලොග් එහෙනම් ඉතින් මම ගියා